guys මේ මොකද්ද විස බීජ නාශකයක් තියෙනවා. විස බීජ නාශක ගහන්න ඕනේ. දැන් මේ කූටරේ අර ඇතුළට නම් ගැහුවා. මට වීඩියෝ එකක් දාගන්න බැරුණා. අමතක වුණා. ඒ කියන්නේ මේකේ තමයි මේ කූඩු දෙකම විස බීජ නාශක ගහන්න ඕනේ. මේ අපි නම් ගහනවා. ඉතින් එන්න මේක තමයි මේ විස බීජ නාශකේ. මේකෙන් ගහන්න ඕනේ. මේකට මේ වතුර එකක් පුරවලා මේකෙන් 100ක් දාලා මේකේ වතුර එකක් පුරවලා ගහන්න ඕනේ. මේ ලීටර් 100ක් දාලා මේකෙන් වතුර එකක් පුරවලා මේ ගහන්න ඕනේ. මුළු කූඩු දෙකටම ගහන්න ඕනේ. අර උඩ කූඩුවට විතරක් ගහනවා. ආයේ පල්ලෙහා කූඩුවට ගහන්න ඕනේ. මේ ඇතුළට ගැහුවා. අර බෝඩර් කරන කැලේට ගැහුවා. එහා පැත්ත ටිකට දැන් ගහන්න ඕනේ. මේකෙන් මේ මිලිලිටර් 100ක් දාන්න ඕනේ. 100ක් දාලා මේකෙන් වතුර එකක් පුරවලා ගහන්න ඕනේ. මේ මුල් කූඩුවම අර දැල් වලටත් එක ගහන්න ඕනේ. දැල් ඒ කියන්නේ දැල් මගක් වෙනකම් අර බිත්ති බැඳලා තියෙන්නේ. ඒවා තෙමෙන්ඩයි දැලේ සාමාන්‍ය භාගයක් විතර යනකම් ගහන්න ඕනේ. කණුවටත් එක හතර පැත්තටම හොඳට ගහන්න ඕනේ. මේ පොළොවටයි හැමතැනටම හොඳට වැටෙන්න ඕනේ. දැන් ඉතින් ඒවා ගහන්න. ඒවා තමයි ඉතින් ගහන්නේ. මේක දාලා වීඩියෝ එකක් ගන්නම්කෝ. guys මේ කූඩුවේ පිටිපස්ස මේ හොඳේ. ඒකේ ගහන්න ඕනේ. මේ දොරටත් එක මෙහෙම වදින්න ගහන්න ඕනේ. දොරටත් එක. ඒක මේ එක අතින් ගහන්න බෑ. මේ අත් දෙකෙන්ම ගහන්න බෑ. මෙන්න මේ විදිහට මේ මට්ටමට වගේ දොරටත් එක ගහන්න ඕනේ. මේක මේක ගහන්න ඕනේ. එක අතින් ගහන්න බෑ. අමාරුයි. ඔයා ටිකක් පෙන්නන්න මේ විදිහට ගහන්න ඕනේ. මේ විදිහට මේ මට්ටම මේ දැලත් එක ගහන්න මේ වටේටම ගහන්න ඕන. අතන යනකම් මේ අර ඇතුළට ගහලා ඉවරයි. ඇතුළට ගැව්වා මේ මුළු කූඩුවම. එන්නේ මේ විදිහට තමයි ඉතින් ගහන්න ඕනේ. සාමාන්‍ය මෙන්න මේ මට්ටමට වගේ ඉන්න. දැල තෙමෙන්න ඕන හොඳට. මේ කණුයි බිමයි ඔක්කොම මේ කණුයි හොඳට තෙමන්න ඕනේ. මේ විස බීජ මේකේ. හරි guys එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහලා එන්න.